ගේම් එකට අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා oh my god කලින් තිබ්බ ගේම් එක නෙමෙයි දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සිංහලෙන් කතා කරනවා සිංහලෙන් බයිනවා උන් අපිට පට්ට එහෙනම් ඉතින් අලුත් අප්ඩේට් එක ප්ලේ කරලා බලමු ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තනක් එතකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලෙන් එක එක සද්ද එන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුලට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. මක්කයි තියෙන්නේ කියලා. බඩෝ එක නිවිපත් වෙනවා කියන්කෝ. ඔන්න හරි. ඕකේ මචං. මේ දින පොතේ හැටියට මචං මම වෙලා වලව්වේ අභිලාෂ හොයාගෙන පුද්ගලෙක් මචං. පුද්ගලෙක්. ඌ මචං වලව්වේ අභිලාෂ හොයාගෙන ඇවිල්ලා අන්තිමට ඌ අභිලාෂක් වෙලා ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඔඩෝ වලව්වේ නිදාණයක් තියනලු ඔලිවෙඩි. මචං නිදාණේ ගණ්ඩෙන් අපිට පූජාවක් කරන්න වෙනලු. සාපලත් රංකාසි 12ක් නාග පිළිමයට පූජා කරන්න වෙනවා. හරි මචං කියවල ඉවර නම් යට තියෙන ඉතලේ බොට පස්සේ අපිට අල්ලපු පිටුවට අසල්වැසි පිටුවට යන්න පුළුවන්. අපි යමු අසල්වැසි පිටුවට. ඕකේ මචං. මචං නිදානේ තියෙන ගුහාවේ සාපලත් ආත්ම හිර වෙලා ඉන්නවලු. උඹ නිදාස් කරාට පස්සේ අපිට පැනලා යන්න පුළුවන් දොරටු හොයාගන්න පුළුවන්ලු. ඉතින් මචං වලව්වේ නිදානේ තියෙන තැන ගැන විස්තරය මචං වනමදුල නෙමේ නිදන් වදුල කියලා පොතක තියෙනවලු මචං පුස්කොළ පතක්ලු. මේ ෆොටෝ එකක් දාලා තියෙන මේකේ වෙන්නදීනේ. ඊ පොත මේ පහළ තට්ටුවේම කොහෙද තියෙනවලු මුට හොයාගන්න බැරි වෙලා මචං. ඒක හොයාගෙන පුළුවන් ඉක්මනට මාරු වෙන්නලු. පිස්සුද බං? මාරු වෙන්න නිදානේ ගත්තට පස්සේ. මේ යට තියෙන පිටු පෙරන ඊටලෙම කික් කරාට පස්සේ මචං අපිට පොතෙන් බෑක් වෙන්න පුළුවන්. මට කලින් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා පොතෙන් බෑක් වෙන්න බෑ කියලා කලින් ගේම් ප්ලේ එකේ. අඩු මචං බොක්ක. උඹ තාම උතනද බං? උඹ වගේ හාල් පාරෝ නිදන් හොයන් ආවම මචං ඔය වගේ වෙනවා. කියන්න දෙපයි මට ඇවිල්ලා. ඔය යකා මෑන්ට කමෙන්ට් එකක් දැම්ම නම් ඇවිල්ලා උදව් කරනවා. ඉතින් දැන් බලහන්කෝ ඉතින් ඉතනමනේ. අඩෝ ඌ කක්කි බෙට් එකට අත තියාගෙන මෙල්ලලා තියෙන්නේ. අඩෝ අපි ලොක් කරලා තියෙන්නේ මචං. අඩෝ අර පේනද පොට් එක මචං. අපිව කඩන් වඩිච්ච පොට් එක කඩන් වටනවා කිව්වනේ. ඔය තියෙන්නේ වැටිච්ච තැන මචං. මේකේ තියෙන මචං යතුරු නේ. යතුරු ගත්ත පෙන්න මචං. උඹ මහා හාල් පාරු මෝඩ අමු ගවීබ්බා. උඹ ලොක් කරලා එතනම කබඩ් එකේ යතුරු තියෙන උඹ දන්නේ. අන්න ඒද කියන්නේ මේ වගේ මෝඩියෝ කවුද බං මේ මොනවාද? ඉඳන් හොයන් දිවන්නේ යෝපේ කාට කණේ ගන්න ඕනේ. දැන් යතුරින් වැඩන්නේ. මේකේ අපි වැඩේ ඉවර කරයි කියලා අයිටම් එක අතුරු දහන් වෙන්නේ මචං. ඒක අපි ඩ්‍රොප් කරන්න ඕනේ. මේ තියෙන්නේ අර කිව්වනේ. මේ තියෙන ඉඳන් වදුල. බලමු වදුල තියෙනවද කියලා ඒක. ඕ තුන්වෙනි මහරේ මචං නාගමුණ කරලා තියෙනවලු ඒක පරීක්ෂා කරන්නලු. දැන් කාසි 12ක් එකට පූජා කරන්න කියලා වෙන්නද මේ කියන්නේ නේ. ආ මැනිකකුත් හොයාගන්න පුළුවන් මචං. අඩෝ. යකුට බිල්ලක් පුදන්නේ කොහොමද බං? මේ බිල්ලක් හොයාගන්නේ කොහොමද බං? උන් උතනයි ප්‍රශ්නේ මචං. කමන්නේ බිල්ල පස්සේ හොයාගන්න බලමුකෝ. ඉස්සෙල්ලා අනිත් ටික කරලා ඉමු. දැන් අපි හොයන්න ඕනේ මචං කාසි ටික. කාසි 12ක් හොයන්න ඕනේ. හෙලෝ. මේ තියෙන කාසියක් මචං. ඒක ගන්න බෑ. අපි ශාපලත් කාසි 12ක් තමයි හොයන්න ඕනේ. කැමැති කාසි 12ක් අරන් ගිහින් පූජා කරන්න බෑ මචං. අඩෝ මේක දැන් ක්‍රෝබාර්කින් අරින්න නෑ මචං. ඇත්තටම අප්ඩේට් එකෙන් ගේම් එක පට්ට විදියට වෙනස් වෙලා සුපිරිය. බලමු මේ තියෙන මිටිය කෑල්ලා. ඕකේ මචං. අඩෝ ඒ කලින් මෙතන කුකුල් පානක් තිබ්බද බං? මී මොකද බං මී? අමුතෝලුවක්. එලෝ සේසා. අඩෝ මේ පොඩි පරක් තාම ඉන්න බං. ඌ තාමත් මචං නිදානේ ඌ හොයාගෙන ඉඳන් බලන් ඉන්නවා. බලහන්කො ඉතින් ඒකෙත් ඇති. මොනට අර නම් මෝඩිද්ද? මේ තියෙන මචං කාසියක්. ඔන්න බලන්න කාසි වල වෙනස. මේ තියෙන ශාපලත් කාසියක් මචං. ඒකේ සංකේතයක් ගහලා තියෙනවා. පේනවද?
මේ තියෙන normal කාසියක්. ඒකේ මොකුත් ගහලා නෑ මචං. ඒතකොට මේව තමයි හොයාගන්න ඕනේ. මෙන්න මේ සංකේත ගහපු කාසි. ඒවා තමයි සාපල. වෙනස සැපද? මේ තියෙන තව කාසියක් මචං. ඕකේ. කාසි 12න් දෙකක් හම්බුණා මචං. මට මිටිය කෑල්ලකුත් හම්බුණා. අඩු. මම හිතන්නේ නිදානේ හොයාගෙන ඇවිල්ලා තියෙන මිනිස්සු විතරක් නෙමෙයි. සතුත් ඇවිත් කොහෙද? මචං බෝක. මචං ගිනි තපින ගමන් තමයි මෙල්ලලා තියෙන්නේ. අඩෝ මේ තියෙන මේක කරන්න ප්‍රෝබා එකක් හොයාගන්නවා. මේ තියෙන ප්‍රෝබා එක. දැක්කනේ මචං වාසනාව. අඩෝ ගැලවිලි මරු. අඩෝ ශිලාවට මහෙනවද? එන වැටෙන සද්දි. පහත් වෙලා බලන්න එපා. මං කිව්වේ මේ ලීවර තියෙන නේ. එහෙනවද? එන වැටෙන සද්දි. මරු ගියේ මේක. අඩෝ ශිලාවටම. යකෝ වායික්‍රෝබා එක ඩබල් වුණා කියන්කෝ. කලින් ගහද්දිත් ඕක වුණා. වලට මතක ඇති. මේ ගලවන්න නම් ඕනේ. ඒකට උනේ ගලවලා දාමු. කනේතුවත් ගිය හැකි. එනේ ඔක්කොම ගලවන්න ඕනේ. ඇටලිය දෙක විතරක් ගලවුවත් ගිය හැකි. ගනින් මචං කාසිය. තව කාසි තියනවද? කාසි මේක ඇති අනිවාර්යයි. තානේ මචං අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා නියමයක් නෑ මචං. ඊවනම් මේ හැංගින්න හදපුවද කොහෙද බං? හරි මචං ස්ථිරවම කිව හැකි. මෙහෙනම් තව නෑ මචං. මෙහෙ තියෙනවද දන්නේ නෑනේ. ආහා මේ තියෙන මචං මිටි පොල්. හරි මචං මට මිටිය සම්පූර්ණයි. කාසියක් නෑ නොමැත. අඩෝ ඊරා වුණානේ. නැමිලා යන්න ඕනේ මචං හිතන්න. අඩෝ හදිස්සි වෙන්න හොඳ නෑ මචං. හදිස්සි වෙලා පොලොස් කටෙක් අත දාගන්න බෑ කියනෝනේ. ඒ ඇත්තට පොලොස් කට කියන්නේ මොකද්ද බං? අඩෝ කවුරුයි මාව දැක්කලු. ෂුවර් එකටම ආච්චි අම්මා මචං. ආච්චි අම්මා ඕනේ මගුලක් කරගත්තද? මෙන්න බිත්තිය කඩමු බං. අඩෝ ෆස්ට් ටයිම් මොකද ගේම් එක මේ වගේ මිටියකින් ගහලා බිත්තියක් කඩාගෙන යන්න තිබ්බේ. මං ගහපුවා ඉන්නේ. අඩෝ වැටිච්චේවටත් ගහන්න පුළුවන් බං. මේ ඒකට බැල අඩෝ මේ බිම වැටිච්චේවටත් මිටියෙන් ගහන්න පුළුවන්. ඒ පට්ට. අඩෝ ඒක අප්ඩේට් එකකින් ගේම් එක මෙච්චර වෙනස් කරයි කියලා මං හිතුවේ නෑ. මේකෙන් තව කාසිය. ඕකේ මචං කාසි 12න් 5ක් රෙඩි. දැන් ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ. අපේ ආච්චි අම්මා කොහෙද දන්නේ. අපේ වස්තුව හොරකම් කරන්න ඕනේ කැමින්. අනේ හැමියා මේ හොරකම් කරන්න මේ ආවේ. මේ මම පොඩ්ඩක් මේ වස්තු චුට්ටක් කියලා ගන්න ආවේ. ඉතින් උඹට වැඩකුත් නෑ නේ. උඹ හොල්මන් ඉබම් මංවත් වස්තු අරන් යන්න. දැන් හොරකම් කරන්න ආව කියන්නේ පිස්සුද බං. අඩෝ ශිරාවටම. මෙයා මම මෙතනින් ගියා තරහ වෙන්න එපා. මට මිනිහෙක් සුවඳ දෙනවා. සුවඳ දෙන්නේ අපෝ මේ ඇස් ඉස්සරහින් ඉන්න එකගේ සුවඳ දෙන්නවා කියන උඹට පොට්ටද උඹ? මෝඩිය කිව්වා. මම හිතන්නේ පොර පොට්ටයි. මෙතෙන්ට අපි කාසි ටික දාගමු. යකෝ මම මේ ඇස් ඉස්සරහ දුවනවා. මිනිහෙක්ගේ සුවඳ දෙනවලු. අද අමු ට්‍රැක් දාලා යන්නේ මචං ඒක. ඕකේ මචං 12න් 5ක් රෙඩි. මචං බෝක. ඒ හලෝ. ඔයා එකතන දුවන්නේ මං හිතන්නේ පොට්ටයි ඉඳ ඉඳදී. ඕකා එකතන දුවන්නේ මගේ පාරේ යකෝ. මේකෙන් පාණි ඔබ. රාජ්‍යම දැකලු. කාසියක් නේද තිබ්බේ. ඉතින් මාකවත් නෑ. අඩවන රොටිය තියෙනවා. රොටිය අරන් අපි තැටියට දාගමු. අඩ ආච්චියම එනවා කියහන්කෝ. බඩු පනිෂ්මන්ට් තා පොට්ටි. ඉගේ ඔබ වැදුනද? වැදුනේ නේ. අඩ මෙතන කාසියක් තියෙනවා. අඩ වන්න තව කාසියක්. හරි මචං. තව කාසි 3ක් හම්බුණා ඉස්සරහිනේ. අඩෝ. අඩේ බයියා මම මෙතනින් ගියා තරහ වෙන්න බෑ. එතන ළඟින් දුර තු දෙකේ නේ ගියන්කෝ. මං කිව්වා වගේ පොර පොට්ටයිද කොහෙද?
ඕකේ මචං. තව කාසි 4යි ඕනි. අඩු බොක්ක පේන්නේ අඩු. දින්නම උඩට එනවා. තැටිය දාන්න හොඳම වෙලාව මේක මචං. අපි ගින් තැටිය දාගමු. කලින් පාර මචං තැටිය දැම්මට වැඩ කරේ නෑනේ. මෙතන ග්‍රැමෆෝන් එක. මේ පාර වැඩ කරනවා මචං. ඔන්න බලන්න කොයිද තැටි. අපිට මේක දාලා සිංහල සින්දුවක් අහන්න පුළුවන්. එවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රන් අරගෙන පාමුලින් මෙහි තබාපන් වල්දොරක් නැත ඇතුල්වීමට නාගමැණිකක් මෙතන හැංගෙන හොඳ තැනක් වගේ සොයාපන් එයින් මත්තේ නිදහනක් නැත යකුට විල්ලක අඩි අප්පා මු කඩා පෙන්න නේද? කඩා පණී මචං පෙරලි. පෙරලි නෙමෙයි නිකන් බඩගගා වගේ ආවි. ඇද්ද ආවි. කොහමද මචං තා පොඩ්ඩින් වැඩි දෙල් මචං. කොහමද සිංහල සින්දුව? මේ චක විදියට hina වෙන්න තියාගන්න ඉපා මලපයින් හරි. ඕකේ මචං මං ගාව තව කාසි 3ක් තියෙනවා. එකක් හම්බ වෙනවා නම් වැඩි කුඩ. අර නිදන් වතුරේ තිබ්බ එක නේ බං ඕකේ කිව්වේ. ටෙලිෆෝන් එකේ. මොනවත් එක මාරු මාරු වගේ නෙමෙයි ඔකට කොපිරයිට් කරලා තිබ්බ. ඔයාලා මේ වීඩියෝ එක බලද්දි ඒ හරිය සවුන්ඩ් නැතුව තිබ්බොත් සින්දුවකුත් නැහැ මගේ කටහඬක් නැත්තම් එහෙනම් sorry.com වෙලා කියලා හිතාගන්න. මේ පොල්ල ගමුම පොල්ලත් ඕන වෙනවනේ. දැන් අපිට කාසියකට විතර ඉඩෝනේ. මේ කාසි තුන දාලා යන්න අන්තිම කාසිය හොයන්න. මචං හෙලෝ බොක්ක ආවරෙන් බංහා මූඩ මූසලිප්ප. කඩාගෙන මින්ද නෝක මේ කාසට ඉද්දන්න ඒක තමයි පට ගාලා මේක දාන්න. ඕකේ මචං තව එක කාසිය යෝනේ. හෙලෝ මචං බොක්ක. අඩු වැටියන්නේ හොරා. මේනිකක් කමු. පායම් බං යන්න උඹටම ආවේ ඈ. මේ තියෙන කාසිය මචං. මාව ඉවරයක් කරනවලු. ඔයාලට හම්බ දීක. අඩු හෙල්ට් එක ගන්න බෑ. ඒ කියන්නේ මචං මට එකක්වත් වැඩි නෑ. පීසද බං උන් ඉවරයක් කරනවා කිව්වට පුළුවන් ද මචං මාව ඉවරයක් කරන්න මං කවුද බං? මගේ පස්සෙන් ආපුන්ගේ හැටියට මුන් දෙන්න මොක්කුද කියහන්කෝ. ගණිතේ මහ වුණත් වඩා ගන්නවා. දැන් පොඩි ප්‍රශ්නයක් වෙයි වගේ. ඔයාලට මං කිව්වට කියවුණාද කොහෙද? පොරෝ වෙන්නේ ටොක්ක්ක් අයින්නද කොහෙද? අඩු අරුණ උඩ සක්මන් කරනවා මෙන්න මේ ආච්චම්ම එනවා මචං. එන ස්ලෝලි ඉන්නේ මචං. දැන් ඉතින් මට වැඩ ටික කරලා ඉවරයි. කාසිය දාන්න විතරයි තියෙන්නේ. කාසියයි මණිකයි පොල්ලයි. වරෙන් බං ඉක්මනට වරෙමි. මෙතන මම ඉන්නේ. ඔනේ වලුවේ අයිතිකාරයක් ගන්නනේ නේ. මෙතන තියෙනනේ ෆොටෝ එක. අඩෝ ගේම ඉවර වෙන්නත් ළඟයි. මට තාම මතක්ුනේ නැහැ කියන්කො වීඩියෝ එකට ලයික් කරන්න කියන්න. අනේ බොක්ක. අඩෝ මම ඉතින් අන්තිම වෙලාවේ කෙලියා කියලා. උන්ට පුළුවන් නම් මට කෙලින්න දාපන් මචං අන්තිම කාසිය. මේක තමයි නාග මුරගල. කාසි ටික දැම්මට පස්සේ ඔන්න කාසි 12ක් මම පූජා කරා. ඊට පස්සේ මෙන්න මේ එළිය කරලා කියනවා. කරලා ඔයටද යන්නේ කියලා බලන් හිටන්වා. මෙන්න දියර එක. දියර එක දාලා බලමු මචං. මේ කබඩ් එක අස්සට එළිය පින්නන්නේ. අර ඇරුණා කියහන්කෝ. අඩු. මෙන්න මේකට තමයි මචං නාගමණික දාන්න ඕනේ. අඩු. අතෑරියා කියහන්කෝ. දාපන් මචං. දාලා මෙන්න මේ ගියර් එක දැම්ම මෙතනට. වැඩි කුඩ මචං. දෝරයන් මචං නිදාන්නේ වගේ මචං ආ. ඉල්ලන්නේ මොකෙක්වත් ඔය කමෙන්ට් කරන තැන එහෙම ඉල්ලලා හුවෙන්නේ නිදාන්නේ කෑල්ලක් දෙන්නේ. එක මෙනිකක් දෙන්නේ ඔක්කොම මගේ. අඩුම ගේම් එක හදපු කාටවත් දෙන්නේ. දැන් මගේ තමයි නිදාන්නේ. බලන්න කොච්චරනම් මුතුමැණික් තියනවද? මං වගේ වැඩික්ම ඉන්ඩ්‍රෝන් ඉතින් මේ හොයාගන්න. බලන්න ඉතින් පාට මැණික්. අර බිල්ලක් පුදන සීන් එක තමයි තේරුන්නේ නැත්තේ. බිල්ලක් පුදන්න ඕනද දන්නේ නේද? ඒ බිල්ලක් නෑ. මේ තියෙන්නේ නිදානේ හැමතැනම රත්තරන්. ඇයි මෑණි? එක්කලින් පිරিলা. හා මොකද සත්‍යේ? මචං හෙලෝ මොකක් ඔබෝයි. එළියනේ. මම හිතන්නේ මචං ඌ බිල්ල පිදුවා. දැන් නිදානේ ඌ. ඒ නිදානේ ඕනේ ඌ වෙන් ඉල්ලගනින් නේ. ඌ ගාව තමයි දැන් ඇත්තේ.
ඒවලන්නේ 2B continue. ඒ කියන්නේ තාම ඉවර නැහැ. ගේම් එක ඉවරයි. කපා ඉවර නැහැ. සමහරවිට මේ ගේම් එකේ දෙක කොටසක් හෝ තව අප්ඩේට් එකක් ඉස්සරහට එයි. තවත් අපි ඒකෙත් වීඩියෝ එකක් දාමු. ගේම් එක. එහෙනම් ඉතින් ගේම් ඩවුන්ලෝඩ් ලින්ක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ගේම් එක